මේක තමයි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි මියුසියම් of natural history. අපි බලමු. එතකොට entrance එකේ ඉඳලා හරියම they enjoy ඊළඟට ඔය තියෙන ලංකාවේ මාස්ක් වෙස් මුහුණු තවත් ප්‍රාබල වෙස් මුහුණු එකේ තිබුණා ගොඩක් ඇෆ්‍රිකන් කන්ට්‍රීස් ඇමරිකන් විවිධ රටවල් ඉන්දියා මේ මියුසියම් එක ඇතුලේ මේ තියෙන්නේ බොඩි ආර්ට්ස් කියලා කියන එක. එතකොට ඒක ඉතාලියේ ඉඳලම ටැටූස් කරලා තියෙනවා බලන්න. ටැටූස් දැන් අලුත් දෙයක් නෙමෙයි. පරණ මිනිස්සුත් ඒක කරලා තියෙනවා. ඔබට දකින්න පුළුවන් විවිධ උපකරණ පාවිච්චි කරලා තියෙනවා. ඉන්දියාවේ තමිල්නාඩු වල පාවිච්චි කරලා තියෙන නිකන් දෙහි කටු වගේ දෙයක්. ඔය දේවල් වලින් ටැටූස් ඒ කාලෙත් කරලා තියෙනවා. මියුසියම් එක හරියම ලස්සනයි. මිනිස්සුන්ගේ දේවල් ලස්සනට පෙන්නන තැන. ඔක්ස්ෆර්ඩ් වල තියෙන එක තාමත් විශාල මියුසියම් එකක්. තව දකින්න තවත් තියෙනවා දකින්න අපිට ඉස්සර ඉඳලම පර්ෆියුම්ස් තිබිලා තියෙනවා. මිනිස්සු try කරලා තියෙනවා එක එක විදියට ලස්සනට ඉන්න. මේ තියෙන්නේ පොඩි perfume bottles Venezuelan Argentina පාකිස්තානේ ඊළඟට cosmetics විවිධ cosmetics instruments විතර තියෙනවා ගොඩක් තියෙන ඇෆ්‍රිකා ඒෂියා තමයි හැමදාම ඉතින් මිනිස්සු ලස්සනට ඉන්න බලලා තියෙනවා නේද ඒක අමුතු දෙයක් නෙමෙයි අපි හැම යමු මට මේ මියුසියම් එක ඇවිදගෙන යනකොට දැනුණ දේ තමයි එංගලන්තය කියන රට හැමදේම ඕගනයිස් කරලා තියෙනවා ලස්සනට. මේ මියුසියම් එක ඇතුලේ කියන්න බැරි තරම් ප්‍රමාණයක කෞතුක වස්තු තියෙනවා. එක බොක්ස් එකක් ගත්තොත් ඒ බොක්ස් එක ඇතුලේ තියෙන ප්‍රමාණය හිතා ගන්න බෑ. ඇත්තටම හරිම ලස්සන මියුසියම් එකක්. මෙහි හැමතැනම ඕනම නගරයකට ගියොත් අපිට මියුසියම් දකින්න තියෙනවා. මේ ඔක්ස්ෆර්ඩ් වල තියෙන මේක natural history museum එකක්. ගොඩක් රට ඒගොල්ලෝ museums කරන්නේ natural history සහ science museum කියන වර්ග දෙකෙන්. ප්‍රසිද්ධ cities වල ගොඩක් කලාවට තියෙනවා මේ ගියම බලන්න museums. ඉතින් මිනිසුන්ට history කියන එක වැදගත් කියන දේ මේ රටේ හොඳටම පෙන්නලා තියෙනවා. මේ මගේ පුතා ඒක හිතන ඔයගොල්ලෝ සතුට වෙන්න ඇති මේක බලලා කියලා. සතුටුමත් කියලා. ඒක පෙන්නලා ඉවරක් කරන්න බැරි තරම් තියෙනවා.